ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මේ දිනවල ක්‍රියාත්මක වන පාකිස්තාන සුපර් ලීගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මේ වන විටත් ක්‍රීඩා කරමින් සිටිනවා. එෙහිදී ප්‍රධානතම ක්‍රීඩකයන් ලෙස කුසල් මෙන්ඩිස් පෙෂාවර් සල්මි කණ්ඩායම සමගිනුත් කුසල් යනිත් පෙරේරා සහ මහේෂ් තීක්ෂණ හයිදරාබාද් කින්ස්මන් කණ්ඩායම සමගිනුත් ක්‍රීඩා කරද්දී මීට දින කිහිපයකට පෙර දිනේෂ් චන්දිමාල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක ලාහෝල් කලන්ඩර්ස් කණ්ඩායම සමගිනුත් එක්ව තිබුණා. කෙසේ වෙතත් මේවා මේ ආකාරයෙන් තිබෙද්දී තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට පාකිස්තාන සුපර් ලීගයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව මේ වන විට ලැබී ඇති බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ විසින් දීලා වශයෙන් සඳහනක් කොට තිබෙනවා. එෙහිදී ශ්‍රී ලංකා පිතිකරු පවන් රත්නායක මෙවර පාකිස්තාන සුපර් ලීගයේ ඉදිරි තරඟ සඳහා ක්‍රීඩක ආදේශ කිරීමක් ලෙස ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම මගින් මිලදී ගෙන ඇති බවට මේ වන විට සඳහන්ව තිබුණා. ඒ පාකිස්තාන රුපියල් ලක්ෂ 18ක මුදලකටයි. මෙලෙස පවන් රත්නායක ආදේශ කර ඇත්තේ නේපාල පිතිකරු දීපේන්ද්‍රසින් අයිරි වෙනුවට බවට තමයි මේ වන විට සඳහන් වෙන්නේ. මේ බව ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ නිල සමාජ මාධ්‍ය ගිණුම තුල මේ වන විට නිල වශයෙන් පළ කර ඇති බවටද සඳහන් වෙනවා. කෙසේ වෙතත් පවන් රත්නායක නවසීලන්තයේ කණ්ඩායම සමගින් මේ දිනවල පැවැත්වෙන සිව් දින තරඟාවලිය අවසන් වූ පසුව පාකිස්තාන සුපර් ලීගයේ සමගින් එක්වන බවට තමයි මේ වන විට සඳහන්ව තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලට හිතන දේත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වෙන සියලුම තොරතුරු සිනින් දැනගන්න subscribe කරලා දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. එනම් හැම කෙනෙකුටම සුබ දවසක්.